Hello guys, welcome back to my YouTube channel. සමහර අය අහලා තිබුණා බයෝ පේපර්ස් විවරණය කරන්නේ කොහොමද කියලා. ඒක නම් අහන්න නැත්තේ මේ පාර A-level කරන්න ආපු නංගිලා මල්ලිලා වෙන්න ඇති. මේ පාර A-level බයෝ පේපර් එකේ ප්‍රශ්න 10ක් මම කරන විදිහට ඔයාලට කරලා පෙන්නන්නම්. එතකොට තේරෙයි කොහොමද කරන්න ඕනි කියලා. එහෙනම් අපි බලමු කොහොමද කරන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ජීවයේ මූලික කෘත්‍යමය ඒකකයේ ලෙස සැලකෙන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද? එතකොට මේකට උත්තරේ වෙන්නේ 3. ඒ කියන්නේ සෛලය. සෙකන්ඩ් යුනිට් එකේ එක වාක්‍යයක් තියෙනවා ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලයයි. එතකොට මේ ප්‍රශ්නෙට විවරණයේ විදිහට ඒක ලියාගත්තා නම් හරි. මොකද ඒකෙන් අපිට මේකට උත්තරේ හිතා ගන්න පුළුවන් මොකක්ද කියලා. දෙවැනි ප්‍රශ්නේ තියෙනවා කාබෝහයිඩ්‍රේට් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? එතකොට පළවෙනි උත්තරේ තියෙනවා ග්ලූකෝස් අණු දෙකක් අතර සිදුවන සංගණන ප්‍රතික්‍රියාව මගින් නිරොක්සිහාරක සීනි අණුවක් සෑදේ. ඒක වැරදි. මොකද ග්ලූකෝස් ධන ග්ලූකෝස් සංගණනයෙන් හැදෙන්නේ මෝල්ටෝස් ධන H2O. එතකොට එතනදී මෝල්ටෝස් කියලා කියන්නේ නිරොක්සිහාරක සීනි අණුවක් නෙවෙයි ඔක්සිහාරක සීනි අණුව. ඒ වගේම තමයි මෙතන කියලා තියෙනෝනේ නිරොක්සිහාරක සීනි අණුවක් හැදෙනවා කියලා. ඒ කියන්නේ සුක්‍රෝස් ගැන. එතකොට සුක්‍රෝස් හැදෙන්නේ ග්ලූකෝස් ධන ෆ්‍රක්ටෝස් එකතු වෙලා ඒක සංගණනය වෙලා තමයි සුක්‍රෝස් ධන H2O හැදෙන්නේ. සුක්‍රෝස් නිරොක්සිහාරක. එතකොට මේකට විවරණයේ විදිහට ඒ දෙකම ලියන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා ගැලැක්ටෝස් යනු කීටෝස සීනි වර්ගයක. ඒක වැරදි. ගැලැක්ටෝස් කියලා කියන්නේ ඇල්ඩෝසය. මොනොසැකරයිඩ් ඒ වගේ තියෙන කාබොනයිල් කාණ්ඩය අණුව බෙදෙනවනේ කොටස් දෙකකට කීටෝසයි ඇල්ඩෝසයි කියලා. එතකොට එතනදී කීටෝස වෙන්නේ ෆ්‍රක්ටෝස්, ඇල්ඩෝස් වෙන්නේ ග්ලූකෝසුයි ගැලැක්ටෝසුයි. ඒ නිසා මෙතනදී දෙවෙනි එක වැරදි. ගැලැක්ටෝස් ඇල්ඩෝසය. තුන්වෙනි එකේ තියෙන්නේ ග්ලූකෝසැමින් දිලීරවල සංචිත සංඝටකවල තැනුම් ඒකකයයි. ඒක වැරදි. ග්ලූකෝසැමින් දිලීරවල සංචිත සංඝටකවල නෙවෙයි ව්‍යුහමය සංඝටකවල තමයි තැනුම් ඒකකය වෙන්නේ. ඒ ව්‍යුහමය සංඝටකය වෙන්නේ කයිටින්. කයිටින් වල තමයි ග්ලූකෝසැමින් තැනුම් ඒකකය වෙන්නේ. මේක වරදින්නේ සංචිත සංඝටක කියලා කියන නිසා. හතරවෙනි එකේ තියෙන්නේ ගැලැක්ටෝයුරනික් අම්ලය ශාකවල ව්‍යුහමය පොලිසැකරයිඩ් එක තැනුම් ඒකකයයි. ඒක හරි. ගැලැක්ටෝයුරනික් අම්ලය තැනුම් ඒකකය වෙන්නේ පෙක්ටින් වල. පෙක්ටින් ශාක සෛල බිත්තියේ මධ්‍ය සූස්තරයේ සංඝටකයක්. ඒ වගේම මේක ව්‍යුහමය පොලිසැකරයිඩයක්. ඒ නිසා හතරවෙනි එක හරි. පස්වෙනි එකේ තියෙන්නේ හෙමිසෙලියුලෝස් යනු ට්‍රයෝස සහ පෙන්ටෝස වලින් තැනුණු ශාකනියුම පොලිසැකරයිඩයක් කියලා. එතනදී හෙමිසෙලියුලෝස් ශාකනියුම පොලිසැකරයිඩයක් තමයි. හැබැයි හෙමිසෙලියුලෝස් හැදිලා තියෙන්නේ ට්‍රයෝස සහ පෙන්ටෝස වලින් නෙවෙයි හෙක්සෝස සහ පෙන්ටෝස වලින්. ඒ නිසා පස්වෙනි එකත් වැරදි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියා ගැන. පළවෙනි එකේ කියනවා අන්තර්පටල අවකාශය තුල DNA අණුව ඇත. ඒක වැරදි. DNA අණුව තියෙන්නේ අන්තර්පටල අවකාශය තුල නෙවෙයි මයිටොකොන්ඩ්‍රියම් පූරකය තුල. අන්තර්පටල අවකාශය කියලා කියන්නේ මයිටොකොන්ඩ්‍රියා වල පිටත පටලයයි ඇතුළත පටලයයි අතර තියෙන අවකාශයට. දෙවෙනි උත්තරේ තියෙන්නේ ඇතුළු පටලය තුල ක්‍රෙබ්ස් චක්‍රයට අවශ්‍ය එන්සයිම ගිලී ඇත. ඇතුළු පටලය කියලා කියන්නේ මයිටොකොන්ඩ්‍රියා වල මියරවල තියෙනවා සවුන්තාංශු. ඒ වගේ තියෙන්නේ ස්වායු ශ්වසනයේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයටයි ඔක්සිකාරක පොස්ප්‍රයිලීකරණයටයි අවශ්‍ය වෙන ප්‍රෝටීනයි එන්සයිමයි. ක්‍රෙබ්ස් චක්‍රයට අවශ්‍ය එන්සයිම නෙමෙයි. ඒ නිසා දෙවෙනි එක වරදිනවා. තුන්වෙනි එකේ කියනවා පූරකයේ තුල 80S රයිබෝසෝම සහ පොස්පේට් කණිකා ඇත. එතනදී පොස්පේට් කණිකා කියන එක හරි. හැබැයි මයිටොකොන්ඩ්‍රියා වල පූරකයේ තියෙන්නේ 80S රයිබෝසෝම නෙවෙයි 70S රයිබෝසෝම. ඒ නිසා තුන්වෙනි එකත් වරදිනවා. එතකොට හතරවෙනි එකේ කියනවා පූරකයේ තුලදී පයිරුවේට් අණුවක් CO2 අණු දෙකක් නිදහස් කරමින් ඇසිටයිල් කොඑන්සයිම් A අණුවක් බවට පත් වේ. ඒකෙන් කියන්නේ ස්වායු ශ්වසනයේ පයිරුවේට් ඔක්සිකරණය එහෙම නැත්නම් සම්බන්ධක ප්‍රතික්‍රියාව ගැන. මේ ප්‍රකාශනයේ වරදින්නේ මෙතනදී කියන්නේ පූරකයේ තුලදී පයිරුවේට් අණුවක්. පයිරුවේට් අණුවක් නෙවෙයි. එතනදී පයිරුවේට් අණු දෙකක් තමයි CO2 අණු දෙකක් නිදහස් කරලා ඇසිටයිල් කොඑන්සයිම් අණුවක් බවට පත් වෙන්නේ. ඒකෙදි මුලින්ම පයිරුවේට් අණු දෙක CO2 අණු දෙකක් පිට කරලා ඇසිටයිල් කාණ්ඩයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ ඇසිටයිල් කාණ්ඩය සහ එන්සයිම ඒත් එක්ක සම්බන්ධ වෙලා තමයි ඇසිටයිල් කොඑන්සයිම් A අණුවක් හදන්නේ. එතකොට පස්වෙනි එකේ කියනවා ඔක්සිකාරක පොස්ප්‍රයිලීකරණයට අත්‍යවශ්‍ය එන්සයිම මියරවල ඇත. ඒක හරිනේ. ඒ ගැන තමයි අපි දෙවෙනි ප්‍රකාශනයේදීත් බැලුවේ. එතකොට මේකෙදි හරියන්නේ පස්වෙනි උත්තරේ. හතරවෙනි ප්‍රශ්නේ කියනවා
ඌනන විභාජනයේ අන්තකලාව 1 සහ අන්තකලාව 2 යන දෙකේදීම සිදුවන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද? එතකොට පළවෙනි එකේදී කියනවා කේන්ද්‍ර දේහය මගින් තර්ක උපකරණය නිපදවීම. ඒක වැරදි. අන්තකලාව 1 අන්තකලාව 2 යන දෙකේදීම වෙන්නේ තර්කව කැඩිලා බිඳිලා යන එක. තර්ක උපකරණය නිපදවීම නෙවෙයි. දෙවැනි එකේ කියනවා එක් සමජාත වර්ණ දේහ යුගලේ එක් වර්ණ දේහයක් බැගින් ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට චලනය වීම. ඒකත් වැරදි. මොකද ඒක වෙන්නේ වියෝග කලාව එකේදී. තුන්වෙනි එකේ කියනවා වර්ණ දේහ ක්‍රොමැටින් බවට ලිහිල් වීම. ඒක හරි. වර්ණ දේහ ක්‍රොමැටින් බවට ලිහිල් වීම අන්තකලාව 1යි 2යි දෙකේදීම වෙනවා. හතරවෙනි එකේ කියනවා ප්‍රවේණිකව සරසම ඒකගුණ දුහිතෘ න්‍යෂ්ටි දෙකක් එක සෛලයක් තුල ඇතිවීම. ඒක වැරදි. අන්තකලාව 1ේදී ප්‍රවේණිකව සරසම නොවන ඒකගුණ න්‍යෂ්ටි දෙකක් තමයි ඇති වෙන්නේ. අන්තකලාව 2ේදී ප්‍රවේණිකව සරසම නොවන ඒකගුණ න්‍යෂ්ටි 4ක් තමයි ඇති වෙන්නේ. එතකොට න්‍යෂ්ටි දෙකක් නෙමෙයි 1ේදී න්‍යෂ්ටි 2යි අන්තකලාව 2ේදී න්‍යෂ්ටි 4යි. ඒ නිසා ඒක වැරදි. ඊට පස්සේ පස්වෙනි එකේ කියනවා තර්කුවේ ශුද්‍ර නාලිකා කෙටිවීම. තර්කුවේ ශුද්‍ර නාලිකා කෙටිවීම වෙන්නේ වියෝග කලාව 1ේදී වියෝග කලාව 2ේදී. අන්තකලාවේදී නෙමෙයි. එතකොට මේකෙදි හරියන්නේ තුන්වෙනි උත්තරේ. පස්වෙනි එකේදී අහනවා ප්‍රභාෂසනය උත්ප්‍රේරණය කරන එන්සයිම ඇත්තේ හරිතලව වලට අමතරව. එතන සිද්ධ කරන ඉන්ද්‍රිකා 3ක් තියෙනවනේ. ඒ ඉන්ද්‍රිකා 3 වෙන්නේ හරිතලවයි මයිටොකොන්ඩ්‍රියයි පෙරොක්සිසෝමයි. මෙතනදී හරිතලව දීලා තියෙනවනේ. එතකොට අනිත් ඉන්ද්‍රිකා දෙක වෙන්නේ මයිටොකොන්ඩ්‍රියයි පෙරොක්සිසෝම. 6 වෙනි ප්‍රශ්නේ කියනවා ග්ලූකෝස් සංශ්ලේෂණය සඳහා පූර්වක අණුවක් ලෙස ක්‍රියා කරන කැල්වින් චක්‍රයේදී නිපදවෙන ඵලයක් වන්න. කැල්වින් චක්‍රයේ පියවර 3ක් තියෙනවනේ. ඒකෙදි දෙවෙනි පියවර තමයි ඔක්සිහරණය. ඒකේ වාක්‍යයක් තිබ්බා G3P කාබෝහයිඩ්‍රේට සංශ්ලේෂණයේ පූර්වක අණුවේ කියලා. එතකොට මෙතන උත්තරේ වෙන්නේ G3P. ඒ කියන්නේ තුන්වෙනි උත්තරේ. ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට්. පළවෙනි එකේ තියෙන්නේ 3PG. 3PG කියලා කියන්නේ කැල්වින් චක්‍රයේ පළවෙනි පියවරේදී. ඒ කියන්නේ කාබොක්සිල්කරණයේදී හැදෙන ඵලයක්. එතකොට 3PGA කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙන ප්‍රථම ස්ථායි ඵලය. දෙවෙනි එකේ තියෙන්නේ රිබියුලෝස් බිස්ෆොස්ෆේට්. ඒ කියන්නේ RUBP. RUBP කියලා කියන්නේ කැල්වින් චක්‍රයේ පළවෙනි පියවර. ඒ කියන්නේ කාබොක්සිල්කරණ පියවරේ ඉන්න CO2 ප්‍රතිග්‍රාහකය. හතරවෙනියට තියෙනවා පොස්ෆොඊනෝල් පයිරුවේට්. පොස්ෆොඊනෝල් පයිරුවේට් කියලා කියන්නේ PEP. PP කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ C4 පතයේ CO2 ප්‍රතිග්‍රාහකය. පස්වෙනි එකේ තියෙනවා 1.3 බිස්ෆොස්ෆොග්ලිසරේට්. ඒ කියන්නේ 1.3 BPGA. කැල්වින් චක්‍රයේ ඔක්සිහරණ පියවරේදී 1.3 BPGA තමයි ඔක්සිහරණය වෙන්නේ G3P බවට. එතකොට මේකට උත්තරේ වෙන්නේ G3P. එහෙම නැත්නම් ඩිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට්. හත්වෙනි එකේ කියනවා ග්ලයිකොලිසියේදී එක් ග්ලූකෝස් අණුවකින් නිපදවෙන මුළු ATP සහ NADH අණු සංඛ්‍යාව පිළිවෙලින්. දැන් ග්ලයිකොලිසියේදී වෙන්නේ ග්ලූකෝස් අණුවක් පයිරුවේට් අණු දෙකක් වෙන එකනේ. එතනදී 4ක් ADP ගෙන් 4ක් ATP හැදෙනවා. ඊට පස්සේ ඒ හැදුන ATP 4න් ආපහු දෙකක් වැය වෙනවා. ඊට අමතරව තව දෙකක් NAD+ ගෙන් දෙකක් NADH හැදෙනවා. ATP දෙකක් වැය වුණ නිසා ශුද්ධ ATP ගාන වගේ ඇහුවනම් එතනදී උත්තරේ දෙකක් ATP. ඒ වුණාට මෙතන අහලා තියෙන්නේ මුළු ATP ගානනේ. එතකොට මුළු ATP 4යි දෙකක් NAD+ ගෙන් දෙකක් NADH හැදුන නිසා එතකොට මෙතන උත්තරේ 4යි 2යි වෙන්න ඕනේ. ඒ කියන්නේ 5. 9 වෙනි ප්‍රශ්නය අහන්නේ ශාක වංශ හා ඒවායේ ජන්මානු ශාක පිළිබඳ පහත සඳහන් සංකලන අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද? කුමන ඒවාද? එතකොට මෙතන වංශයේ බ්‍රයෝෆයිටා ජන්මානු ශාකයේ දීගෘහි කියලා තියෙනවා. ඒක හරි. බ්‍රයෝෆයිටා කියලා කියන්නේ පොගනාටුම් අයිති වෙන වංශය. එතකොට පොගනාටුම් වල ජන්මානු ශාකය, පුංජන්මානු ශාකයයි, ජයජන්මානු ශාකයයි කියලා දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ ජන්මානු ශාකයේ දීගෘහි. එතකොට ඒ හරි. B එකේ තියෙන්නේ ටෙරෝෆයිටා. ටෙරෝෆයිටා ජන්මානු ශාකය ප්‍රභා සංශ්ලේෂකයි කියලා. ටෙරෝෆයිටා වලට අයිති වෙන්නේ නෙප්‍රොලෙපිස් වගේ ඒවා. නෙප්‍රොලෙපිස් ප්‍රාක්තලසනේ ජන්මානු ශාකය. එතකොට ඒක ප්‍රභා සංශ්ලේෂකයිනේ. ඒ කියන්නේ Bත් හරි. ඊට පස්සේ C එකේ තියෙන්නේ සයිකැඩෝෆයිටා. සයිකැඩෝෆයිටා වලට අයිති වෙන්නේ සීකස් වගේ ඒවා. සීකස් ජන්මානු ශාකයේ ශීනයින් එක බීජාණු ශාකය මත යැපෙනවනේ. ඒ කියන්නේ එතකොට Cත් හරි. ඒ නිසා 9ට උත්තරේ 5. 10 වෙනි එකේ අහලා තියෙන්නේ
A සහ B ලෙස ලකුණු කරන ලද සතුන් දෙදෙනෙකුගේ ඇති ලක්ෂණ කීපයක් පහත දැක්වේ. Aට දීලා තියෙනවා අභ්‍යන්තර සැකිල්ල සංවෘත සංසරණ පද්ධතිය සීලෝමය. Bට තියෙනවා බාහිර සැකිල්ල විවෘත සංසරණ පද්ධතිය ජලක්ටෝන්. දැන් මේවා මේ දීලා තියෙන වංශවලට ගැලපෙනවද කියලා බැලුවා නම් හරි. එකේ තියෙනවා කෝඩේටා. කෝඩේටාට බලපුවම අභ්‍යන්තර සැකිල්ලක් තමයි තියෙන්නේ. අනිත් ලක්ෂණ බලපුවම සංවෘත සංසරණ පද්ධතියත් හරි සීලෝමයත් හරි. කෝඩේටා එකට ගැලපෙනවා. ඊට පස්සේ දෙවෙනි එකත් බලන්න ඕනනේ. ඊට පස්සේ නෙමටෝඩාට අදාළව බැලුවොත් නෙමටෝඩාගේ තියෙන්නේ බාහිර සැකිල්ලක් නෙමෙයි. නෙමටෝඩාගේ සැකිල්ල වෙන්නේ ව්‍යාජ සීලෝමය. ව්‍යාජ සීලෝමය ද්‍රවස්ථිතික සැකිල්ල විදිහට තමයි ක්‍රියා කරන්නේ. බාහිර සැකිල්ල නෑ. ඒ නිසා එහෙම බලුවත් ඒක වැරදි. ඒ වගේම තමයි සංසරණ පද්ධතියකුත් නෑනේ නෙමටෝඩාවන්ට. ඒ නිසා දෙවෙනි ලක්ෂණේනොත් වරදිනවා. ඒ වගේම තමයි නෙමටෝඩාවන්ට ජලක්ලෝමත් නැහැ. නෙමටෝඩාවන් ශ්වසනය කරන්නේ දේහ බිත්තිය හරහා සරල විසරණයෙන්නේ. එතකොට මේකට පළවෙනි උත්තරේ ගැලපෙන්නේ නැහැ. දෙවෙනි එකේ ආපහු තියෙන කෝඩේටා. කෝඩේටා ඒ ලක්ෂණ වලට ගැලපෙනවා. එතකොට ඒක හරි. ඒ නිසා B එක බලමු. B එකට 1 නොඩිමේටානේ. එතකොට 1 නොඩිමේටාවන්ට මෙතන තියෙනවා බාහිර සැකිල්ල කියලා. 1 නොඩිමේටාවන්ට තියෙන බාහිර සැකිල්ල නෙවෙයි අභ්‍යන්තර සැකිල්ල. සංසරණ පද්ධතිය විවෘත නැහැ. සංසරණ පද්ධතිය සංවෘත එකක්. එතකොට ජලක්ලෝම තියෙනවා. ඒ වුණාට අනිත් ලක්ෂණ නැති නිසා දෙවෙනි උත්තරෙත් ගන්න බෑ. තුන්වෙනි එකේ තියෙන්නේ ඇනලීඩයි ආත්‍රපෝඩයි. ඒ බලපුවම ඇනලීඩාවන්ට තියෙන්නේ අභ්‍යන්තර සැකිල්ලක් නෙමෙයි. ඇනලීඩාවන්ට තියෙන්නේ ද්‍රවස්ථිතික සැකිල්ල. ඒ වගේම සංවෘත සංසරණ පද්ධතිය නම් හරි. සීලෝමයත් හරි. ඇනලීඩාවන්ට සත්‍ය සීලෝමය තියෙනවා. ඒ වුණාට අභ්‍යන්තර සැකිල්ල කියන එක වැරදි. ඊට පස්සේ ආත්‍රපෝඩා බැලුවොත් ආත්‍රපෝඩාවන්ට තියෙන බාහිර සැකිල්ල සංසරණ පද්ධතිය විවෘතයි ජලක්ලෝම තියෙනවා. ඒත් ඇනලිඩා නිසා තුන්වෙනි උත්තරෙත් වැරදි. හතරවෙනියට තියෙන්නේ එකයි නොඩිමේටා සහ මොලුස්කා. එතකොට එකයි නොඩිමේටාවන්ට තියෙන්නේ අභ්‍යන්තර සැකිල්ල එක හරි. සංවෘත සංසරණ පද්ධතියත් හරි. සීලෝමයක් තියෙනවා. එතකොට ඒක හරි. ඊට පස්සේ මොලුස්කා බලපුවම මොලුස්කාවන්ගේ බාහිර සැකිල්ල. සැකිල්ල අභ්‍යන්තර හෝ බාහිර වෙන්න පුළුවන්. ආරක්ෂක බාහිර සැකිල්ලක් විදිහට කවචයෙන් ශ්‍රාවය වෙන්නේ. කවචය අභ්‍යන්තර හෝ බාහිර වෙන්න පුළුවන්. ඒ නිසා බාහිර සැකිල්ල හරි. සංසරණ පද්ධතිය විවෘත සංසරණ පද්ධතියක්. එතකොට ජලක්ලෝමත් හරි. ප්‍රාවරණය තුල ජලක්ලෝම තියෙනවා. එතකොට හතරවෙනි උත්තරයකට හරියනවා. පස්වෙනි එකේ තියෙන්නේ නෙමටෝඩා සහ ආත්‍රපෝඩා. ආපහු නෙමටෝඩා බලපුවම නෙමටෝඩාවන්ට අභ්‍යන්තර සැකිල්ල නෙවෙයි ද්‍රවස්ථිතික සැකිල්ල. ඒ වගේම සංසරණ පද්ධතියක් නැහැ. සීලෝමයේ විදිහට තියෙන්නේ ව්‍යාජ සීලෝමය. එතකොට ආයේ තියෙන්නේ B ලක්ෂණ වලට බලන්න ආත්‍රපෝඩා. ඒක අපි කලින් බැලුවනේ. එතකොට මේකට උත්තරේ වෙන්නේ හතරවෙනි උත්තරේ. විදිහට තමයි මම බයෝවල ප්‍රශ්න විවරණය කරන්නේ. එහෙනම් මම හිතනවා ඔයාලට බයෝවල ප්‍රශ්න විවරණය කරන හැටි තේරෙන්නේ නැති කියලා. ඔය වගේ ඔයාලට ගැළපෙන විදිහට ප්‍රශ්න වලට හරියන විවරණයක් ලියා ගන්න. ප්‍රශ්නෙක තියෙන හරි උත්තර වලටයි වැරදි උත්තර වලටයි දෙකටම විවරණ ලියන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.